එක වතාවක් මිනිස්සුන්ට බනහන්න සලස්සපු පිම්බලෙන් බුද්ධාන්තරයක් දෙව්ලොව. මේ හදන ශාලාවල මාසෙකට කී ගමනක් බණ කියනවා. ධර්ම ශාලාවක් කරනවා කියන්නේ නානා දිසින් බනහන්න මිනිසුන් එකතු කරන තැන. මේ ශාලාව ලොකු කරන්න වමනා වුණේ ඊතරම් මිනිසුන් පැමිණෙන නිසානේ. ඒ නිසා අපි පින කරන එක අපේ දැසින්ම දැක බල සතුටු වෙන්න පුළුවන්. ඔබ අහලා තියෙනවද දන්නේ ගුත්තිල විමානවත්තුව කියලා විමානවත්තුවක් තියෙනවා. ඒ විමානවත්තුවේ තියෙනවා ලස්සන දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. දෙව් පිරිවර සමග. ගුත්තිල පඬිතුමා එතුමගෙන් අහනවා ඔබ මනුස්ස ලෝකේ ගොඩාක් පින් කරපු කෙනෙක් වෙන්න ඇතිනේ. ඊට පස්සේ කියනවා පඬිතුමනි මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ගමක හිටපු තරුණයෙක්. අපේ ගම හරහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේ නම පුත්‍රයෙක් ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. මං ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අනේ මොහොතක් ඉන්න ඔබ වහන්සේ මේ ශාලාවේ කියලා අම්බලමකාරී උන්වහන්සේ වෙන වඩා හින්දවලා මුළු ගමටම ගෙඩිය ගහලා කෑ ගහලා කිව්වා බණහඬ වරිල්ලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරන්න ආරාධනා කරලා අර එන මිනිස්සුන්ට බණහන්න ඔයාලත් එන්න ඇතුළට යන්න කියලා අර මිනිස්සු ඔක්කොටම බණහන්න සැලසුවා. මෙයා බණ අහලා නැහැ. මෙයා ඕගනයිසින්. එක වතාවක් මිනිස්සුන්ට බනහන්න සලස්සපු පිම්බලෙන් බුද්ධාන්තරයක් දෙව්ලොව. මේ ධර්මශාලාවක තමයි රාග දේශ මොහ තුනී වෙන්නේ. ඉස්කෝලේ රාග දේශ මොහ තුනී වෙන්නේ ඇවිස්සෙනවා. ටියුෂන් ක්ලාස් එකේ රාග දේශ මොහ තුනී වෙන්නේ ඇවිස්සෙනවා. ඔයාලා ඉගෙන ගන්න කෝස් වල යුනිවර්සිටි වල රාග දේශ මොහ තුනී වෙන්නේ ඇවිස්සෙනවා. රාග දේශ මොහ තුනී වෙන්නේ අපේ හිත සංසිඳෙන්නේ ධර්මශාලාවක්. ධර්මශාලාවක් හදන කෙනාගේ කෙලෙස් තුනී වෙන්න ගන්නවා. හොඳට චේතනාව තියාගන්න ඕන. මට රාග දේශ මොහ දුරු කරනවා මේ පින උපකාරී වේවා කියලා. මේ ධර්මයේ දේශනා කරන තැනක් හදනවා කියන්නේ ඉක්මනින් නිවන් දකින්න